ආයුබෝවන් යාළුවනේ වෙබ් පයිලට් channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ කවදා හරි හිතලා තියනවද ඔබේ පෞරුෂත්වයට ගැලපෙන ඔබේ ආත්මයට සම්බන්ධ ජපන් සංස්කෘතියේ සත්වයා කවුද කියලා? ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව පරීක්ෂණයක්. මම ඔබෙන් ප්‍රශ්න 5ක් අහනවා. ඒ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර අනුව ලැබෙන ලකුණු එකතු කරගන්න. කොලයකුයි පෑනකුයි අරගෙන කරගත්තා නම් ගොඩක් හොඳයි. වීඩියෝ අවසානයේදී ඔබේ ලකුණු එකතුවෙන් ඔබේ සැඟවුණු ජපන් ආත්මික සත්වයා කවුද කියලා බලමු. හරි. දැන් ඉතින් තියෙන ප්‍රශ්න වටේ තමයි. ඉතින් මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඔබ වඩාත් කැමති පරිසරය කුමක්ද? අංක 1 නිහඬ අභිරහස් වනාන්තරයක්. අංක 2 නිදහසේ දුවන්න පුළුවන් විවෘත තැනක්. අංක 3 උස කඳු මුදුනක්. දැන් ඔයාලට හිතන්න කාලය ලැබෙනවා. හරි. ඔයාලගේ කාලය ඉවරයි. ඉතින් ඔයාලා කැමති උනේ මොකකටද? ඉතින් ඔයාලා A තේරුවා නම් ඔයාලට ලකුණු 10කුත්, ඔයාලා B තේරුවා නම් ඔයාලට ලකුණු 20කුත්, ඔයා C තේරුවා නම් ලකුණු 30කුත් ලැබෙනවා. ඉතින් ඔයාට මේකෙන් කීයක් හම්බුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එහෙම එපා. හරි. අපි දැන් බලමු ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්නය 2. ඔබ මිතුරන් අතර ප්‍රසිද්ධ කුමන ගතිගුණ නිසාය? ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සෙවිය හැකි බුද්ධිමත්කම. අංක 2 කිසිම දෙයකින් පරාජය නොවන උද්‍යෝගය. අංක 3 හැමෝටම උදව් කරන කරුණාවන්තකම. ඉතින් ඔයාලා මේක හිතන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකද්ද තේරුවේ? ඔයා A තේරුවා නම් ලකුණු 30කුත්, B තේරුවා නම් ලකුණු 10කුත්, C තේරුවා නම් ලකුණු 20කුත් ලැබෙනවා. ඉතින් ඔයාලට කීයද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ඔබට ලැබෙන විවේක කාලයේදී ඔබ කරන්න කැමති කුමක්ද? ඉතින් අංක A පොතක් කියවීම හෝ තනිව සිටීම. B ක්‍රීඩා කිරීම හෝ එළිමහනේ කාලය ගත කිරීම. C පවුලේ අය හෝ යාළුවන් සමග විනෝද වීම. ඉතින් ඔයාලා හිතන්න දැන් කාලය ආරම්භ හරි. ඉතින් වැඩියනුත් එක්ක මම ඔයාලට කාලය දුන්නා. මොකද ඒක නම් ගොඩක් හිතන්න තියෙනවා. ඉතින් ඔයා A හිතුවා නම් ලකුණු 10කුත්, B හිතුවා නම් ලකුණු 30කුත්, C හිතුවා නම් ලකුණු 20කුත් තියෙනවා. ඉතින් අපි බලමු අවසානයකට කලින් ප්‍රශ්නේ 4. ඉතින් මෙන්න 4 වෙනි ප්‍රශ්නේ. ඔබ වඩාත් කැමති වර්ණය කුමක්ද? තද කොළහ කළු අංක 1 තමයි ඒක. අංක 2 B දීප්තිමත් රතු හෝ කහ. අංක 3 නිල් හෝ සුදු. ඉතින් මේකට ඔයාට ලැබෙනවා තප්පර 5ක කාලයක්. හරි. ඔයාලා A තේරුවා නම් ලකුණු 20කුත්, B තේරුවා නම් ලකුණු 10කුත්, C තේරුවා නම් ලකුණු 30කුත් ලැබෙනවා. ඉතින් ඔයාලට කීයද දැන්ට එකතුව? ඉතින් අපි බලමු දැන් 5 වෙනි ප්‍රශ්නේ. ජීවිතේ ලොකු අභියෝගයක් ආවොත් ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? A උපක්‍රමශීලීව සැලසුමක් සකස් කිරීම. B බය නැතුව කෙලින්ම අභියෝගයට මුහුණ දීම. C අන් අයගේ සහයෝගය ලබාගෙන වැඩ කිරීම. හරි. ඉතින් ඔයාලට දැනුත් හිතන්න වෙලාව ලැබෙනවා. හරි. ඔයාලා ඒක හිතුවද? ඉතින් ඔයාලා A හිතුවා නම් ලකුණු 30කුත්, B හිතුවා නම් ලකුණු 20කුත්, C හිතුවා නම් ලකුණු 10කුත් ලැබෙනවා. හරි. දැන් ඔයාලා හරි යාළුවනේ. දැන් ප්‍රශ්න 5ම ඉවරයි. දැන් ඉක්මනින් ඔබේ ලකුණු 5ම එකතු කරගන්න. මම ඔබට තප්පර 10ක් දෙන්නම්. ලෑස්තිද? මෙන්න ඔබේ ප්‍රතිඵල. ඉතින් මෙන්න ප්‍රතිඵල වෙන්නන අවස්ථාව. ඉතින් ඔයාගේ ලකුණු 50ත් 80ත් අතර නම් ඔයාගේ ආත්මීය සත්වයා වන්නේ සර්පයා. ඔබේ ආත්මයට අයත් සත්වයා සර්පයාය.
ඔබ ඉතා ගැඹුරින් සිතන බුද්ධිමත් සහ අභිරහස් පෞරුෂයක් හිමි කෙනෙක්. ඔබ බොහෝ විට තනියම වැඩ කිරීමට සහ දක්ෂ ලෙස සැලසුම් සකස් කිරීමට දක්ෂයි. ඉතින් ඒ තමයි ලකුණු 50ත් ලකුණු 80ත් අතර ගත්ත අයගේ ලකුණු ප්‍රමාණය. ඉතින් අපි බලමු දැන් ලකුණු 90ත් ලකුණු 120ත් අතර ගත්තනම් ඔයාගේ ආත්මීය සත්‍යය වන්නේ අශ්වයා. ඔබ අශ්වයෙකුමෙන් ඉතා උද්‍යෝගමත් සහ වේගවත් කෙනෙක්. ඔබේ නිදහසට අසීමිතව ප්‍රිය කරන අතර ඕනෑම වැඩක ඉතා ජවයකින් අවසන් කිරීමට ඔබේ හැකියාව තියෙනවා. හරි, දැන් අපි බලමු ලකුණු 130ත් 150ත් අතර නම්. මුවා. ඔබ මුවෙකුමෙන් ඉතා කාරුණිකව සහ සංවේදී කෙනෙක්. ඔබ සාමයට ලැබි අතර සෑම විටම අන් අයට උදව් කිරීමට ඉදිරිපත් වන පරාර්ථකාමී පුද්ගලයෙක්. ඉතින් යාළුවනේ ඔබේ ලකුණු එකතුව කීයද? ඔබට ලැබුණු ජපන් ආත්මික සත්‍යය කවුද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න දිව්‍ය පයිලට් channel එක subscribe කරලා bell notification උත් on කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. bye.